හෙලෝ ගුඩ් මෝනින් ගයිස්. ඔන්න ඔයාලා ඉල්ලුවා මේ මාදුපිටියේ කූඩුව කවද වෙනකම් පෙන්නනවද? ඒ වගේම කොහෙද තියෙන්නේ? ඉතින් ඔයාලට පේනවා මේ බණ්ඩාරගම පහු කරලා තමයි මේ යන්නේ. ඉතින් බණ්ඩාරගම පානදුර පාර ඔයාලා යන්න ඕන. ඉතින් ඒ ගිහිල්ලා ඔයාලා ඊට පස්සේ හම්බ වෙනවා බොල්ගොඩ පාලම. ඒකත් එක්කම තියෙනවා හැමෝම දන්න මේ අපි පාස් කරන් යන්නේ බොල්ගොඩ පාලම. ඉතින් මේක පැන්න ගමන් තියෙනවා තුම්බෝදිය. ඉතින් තුම්බෝදියත් පහුවෙලා මහවිලට තමයි ඔයාලා එන්න ඕන. මහවිලින් තමයි වමට හරවන්න ඕන. ඉතින් වමට හරවලා කිලෝමීටර් 1.5ක් වගේ වෙනකොට තමයි මේ කූඩුව තියෙන්නේ. ඉතින් මේ කූඩුවේ අවසන් දවස අද ඒ වගේම 8 වෙනිදා. ඉතින් ඔයාලට 8 වෙනිදාන් පස්සේ බලන්න හිතන් ඉන්නවනම් පොසොන් එකටත් මේක දවස් 5ක් පෙන්නනවා කියලා මට ආරංචි වුණා. ඉතින් පොසොන් එකටත් දවස් 5ක් බලන්න පුළුවන්. ඉතින් ඊයේ නම් ගොඩක් සෙනග හිටියා කූඩුව ගාව. ඉතින් මම මේ ඔයාලා ඉල්ලුවා හන්දා වීඩියෝ එකක් ගෙනාවේ මේ කූඩුවේ විස්තර ටික පොඩ්ඩක් කියන්න කියලා. ඉතින් ඔයාලත් එනවා නම් අද එන්න. අද තමයි අන්තිම දවසේ වෙසක් පොය නිමිත්තෙන් අද තමයි කූඩුව ප්‍රදර්ශනය කරන අන්තිම දවස. ඉතින් පොසොන් එකටත් ඔයාලා එන්න හිතන් ඉන්නවනම් දවස් 5ක් පෙන්නනවා පොසොන් එකට මේ කූඩුව. ඉතින් ඇවිල්ලා බලලා යන්න සුන්දර නිර්මාණයක්. ඉතින් මාදුපිටියේ කූඩුව බැලුවේ නැත්නම් ඔයාලා අපරාධී. ඉතින් මේ බුදුදහම තේමාවකටගත් කූඩුවක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලලා විනෝද වෙලා යන්න. ඉතින් සෙනගඩන් පොඩ්ඩක් ඉන්නවා පැය දෙකක් තුනක් පොලිමේ ඉන්න වෙයි. ඉතින් ඇවිල්ලා බලලා යන්න. ඉතින් කූඩුවට සාධාරණයක් ඉටු කරලා ඉතින් වෙසක් පොයේ ඉතින් මෙයාලා හදපු ලස්සන කූඩුවට ලයික් එකක් ෂෙයා කරන්න, අනිත් අයටත් බලන්න මේක ෂෙයා කරන්න. ඉතින් ඔයාලා පානදුරේ ඉඳලා එනවා නම් හරි ලේසියි. ඉතින් පානදුරෙන් හොරණ පාරේ තමයි එන්න ඕන, හොරණ බණ්ඩාරම් පාරේ. ඉතින් මේ පාරේ ඇවිල්ලා කිලෝමීටර් 5ක් විතර එන්න ඕන පානදුරේ ඉඳලා. ඒ විල මහවිලින් තමයි ඔයාලා හැරෙන්න ඕන මාදුපිටියට. ඉතින් ලොකේෂන් එකේ ගහන්න එන්න මාදුපිටිය කියලා. ඉතින් මාදුපිටියේ ලොකේෂන් එකේ තියෙනවා. ඉතින් පාන්දුරේ ඉඳලා ගෙනෙන්න නම් හොයාගන්න ලේසි. ඉතින් ඔයාලා හයිවේ එකේ ගැලණිගමෙන් එක්සිට් කරලා එනවා නම් බණ්ඩාරමට ඇවිල්ලා තමයි අර මං කිව්ව පාරේ එන්න ඕන. ඉතින් පුළුවන් අය එන්න. අද තමයි අවසාන දවස වෙසක් පොය නිමිත්තෙන් ප්‍රදර්ශනය කරන. ඉතින් පොසොන් එකට දවස් 5ක් වෙනවනේ. ඉතින් පොසොන් එකේ දවස් 5ක් බලන්න ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිත් අයටත් බලන්න ෂෙයා කරගෙන යමු කට්ටියම.